අපෙන් විවිධ අවස්ථාවල ඉන්ටර්විව් අරන් තියෙනවා. ඒ ඉන්ටර්විව් ගන්න එන හැම කෙනෙක්ම පටිගත කරගැනීමේ යන්ත්‍රයක් අරන් එනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගෙන් ඉන්ටර්විව් එකක් ගන්න එයිද? වගකිය යුතු ආයතනයක ප්‍රධාන කර්තෘවරියක් ඒක පටිගත කරගැනීමකින් තොරව වර්තමාන කර්තෘවරිය අපේක්ෂකයා එක්ක ඉන්ටර්විව් එකක් කරා නම් ඒක පටිගත කරපු එක තිබිය යුතුමයි. හරි. එනිසා ෆෙඩරිකාට අපි කියනවා ෆෙඩරිකා ජයන්ස්ට මොකද්ද? ඔයා ජෙනරාල් ෆොන්සේකා මහත්තයාත් එක්ක කරපු ඉන්ටර්විව් එකේ පටිගත කරපු එක රටට ඉදිරිපත් කරන්න. අපි අභියෝග කරනවා. සන්ඩේ ලීඩර් එකේ ප්‍රධාන කර්තෘතුමියට එහෙම එකක් නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. මොකද ඒක අපිටත් දැනගන්න ඕනේ. මොකද දන්නවද? එහෙම ප්‍රකාශයක් කරා නම් ඒක ද්‍රෝහිකමක් තමයි. එහෙම ප්‍රකාශයක් කරා නම් ඒක පාවාදීමක් තමයි. කෙසේ වෙතත් සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ෆෙඩරිකා ජයන්ස් මහත්මිය පසුගිය 15 වනදා අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ එම හඬපටය Taman සතුව පවතින බවයි. ඒ වර්තාව හරියටම කෙරුවා. අර ජෙනරල් ෆොන්සේකා කියපු හැටියටම අපි මම ඒක ලිව්වා. කිසිම වැරද්දක් වෙලා නැහැ. ඊයේ මම ජෙනරල් එක ආයිත් හම්බුණා. ඊයේ ජෙනරල් ප්‍රෙස් කොන්ෆරන්ස් එක දෙන්න ඉස්සෙල්ලා ජෙනරල් මට කිව්වා මෙහෙම එයාට ඒ ආටිකල් එක ගියාට පස්සේ යාට පොලිටිකල් ෆෝල් අවුට් එකක් තිබුණා කියලා. ඒකින්ද ජෙනරල් මගෙන් ඇහුවා පුළුවන් වෙයිද කොයි හරි මේක ක්ලැරිෆයි කරන්න. මේක ටිකක් ක්ලැරිෆයි කරන්න. and ජෙනරල් ඒක ක්ලැරිෆයි කෙරුවේ යා කිව්වේ එතන ග්‍රවුන්ඩ් කමාන්ඩ් එකේ. අර ෆෝන් කෝල් එක ඩිෆෙන්ස් සෙක්‍රටරි එකෙන් ජෙනරල් ශවින්ද්‍ර සිල්වට ආවා කියලා අපි රිපෝට් කරපු හැටියටම යා ඒක කිව්වා. මේ සම්බන්ධයෙන් රජය කුමන ස්ථාවරයක් දරන්නේද යන්න පිළිබඳව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් ප්‍රශ්න කළා. නෑ අපිට තියෙන ප්‍රශ්නේ ෆෙඩරිකා ජයන්ස් මහත්මිය ගැනවත් ලීඩර් පුවත්පත ගැනවත් නෙවෙයි. මේ පිළිබඳ ඇති වෙලා තියෙන ජාත්‍යන්තර ප්‍රශ්නය පිළිබඳව. කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා මෙම ආందోලනාත්මක කතාව නැවත වරක් රත්නපුර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී ප්‍රකාශ කළා. ආරක්ෂක ලේකම්තුමා කිසිම වාක්‍යයක් නැතුව ප්‍රකාශ කරමින් වාචාල කතා කරමින් මම හිතන්නේ අර අවුරුදු 4ම ලියන්න බැරි වුණ ටයි ගැටේ හිර වෙලාද කොහෙද? විද භූමියේ ඉන්න අයට නොයෙක් වැරදි උපදෙස් දීලා තියෙන අවස්ථාවට ඒවා ගැන මාධ්‍යවේදීන් යුද භූමියේ හිටපු අය දැනගෙන ඉඳලා තියෙනවා. ඒ මාධ්‍යවේදීන් ප්‍රකාශ කරපු දේවල් තමයි අපි කියලා තියෙන්නේ. ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුණත් වෙඩි තියන්න. එවැනි පහක් කතා කිව්වනම් ඒ පහක් කතා කියපු අය බේර ගන්න පපුව ඉස්සරහට දෙන්න මම ලෑස්ති නැහැ. Taman ජනාධිපති උණයින් පසුව කරන දෙයක් පිළිබඳවත් මේ විදිහට සරත් ෆොන්සේකා මහතා අදහස් පළ කළා. ඔය චතුර තමන් ජනාධිපති වූ වහාම ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අනුරාධපුර ඉපොලෝගම රණවිරු නිවාස ඉදිකිරීමේදී අක්‍රමිකතා සිදු වී ඇති බවයි. කියලා ක්‍රමයක් හදාගෙන එයා මම වෙනුවෙන් ඔබ කියන ප්‍රතිපත්තිය ඉදගෙන ක්‍රියා කරනවා. ඒ ගෙවල් 1500 හදන්න ආරක්ෂක කවුන්සිලයේදී එයා ගිය වියදම් පෙන්නුවා. ආරක්ෂක කවුන්සිලයේදී කිව්වා යටිතල පහසුකම් සඳහා පමණ මිලියන 2500යි. ඊට අමතරව ඉඩම නිකන් ගෙයක් හදන්න ගිය වියදම එක ගෙයකට මිලියන 1.4යි. ඒ කියන්නේ ගෙවල් 1500ට මිලියන 2250යි. එතකොට ගෙවල් 1500ට සම්පූර්ණ වියදම මිලියන 4750යි. එයාට තිබුණ ඉඩම් කෑල්ලත් එක්ක මිලියනය ගානේ සෙබළු 4750කට දෙන්න. ඒවා ගැන ඔඩිට් කරලා නැහැ මොනවත්, සමීක්ෂණ නැහැ. ඒවට ගිණුම් පවත්වලා නැහැ. ඒ ගැන විශේෂ කොමිෂන් සභාවක් කරලා ආරක්ෂක ලේකම්ට ඉදිරියේදී ඒවට උත්තර දෙන්න සිද්ධ වෙයි. නැති ඕනෑම අරමුදලක් අපි රජයක් ආරම්භ කළොත් ඒ අරමුදල රජයේ විගණනයට යටත් වෙනවා. රජයේ විගණනයට යටත් වෙනවා. අපි වෙනින් අපි අරමුදල වුණා තියා මොන අරමුදලක් වුණත් රජයේ විගණනයට අයිති.
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතියන්ට මම දන්නවා විගන්නේ වෙන බව. සරත් ෆොන්සේකා මහතා එල්ල කරන චෝදනා පිළිබඳව අප ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ අපි වෙනුවෙන් අපි අරමුදල ඉතාමත් විනිවිද භාවයකින් ක්‍රියාත්මක කරන බවයි. එම අරමුදල බාරව විශේෂ කමිටුවක්ද ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අප හමුවේ කියා සිටියා. රණවිරු සුබසාධනය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශන සිදු කිරීම කනගාටුවට කරුණක් බවයි ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් සඳහන් කර සිටියේ.